එහෙනම් වසර දෙකමාරක මගේ මෙහෙවර නිමි. මෙතනින් සමාප්තයි. ලේසි නෑ සිලබස් එකක් ඉවර කරනවා කියන එක. ඔන්න ඔයාලට මගේ පන්තියට එන දවසේ ඉඳන් ඇහිච්ච සියලුම දූෂමාන ආරංචි වලට පිළිතුර ක්‍රියාවෙන් දීලා තියෙනවා. සහත් දැනටත් දෙමින් ඉන්නවා. ඔය දරු පරම්පරාවට බාරයි 15ට එක කියන්නේ. මට ආදායම් මාර්ගයක් සැපයීමට නෙමෙයි. එහෙම හිතන්න එපා දැන් ආදායම් මාර්ගය හැදිලා ඉවරයි. දැන් මේක කරන්නේ මම කළ වෘත්තියට ගරු කිරීමක් සහ සේවයක් විදියට. ඇත්තටම මම මේ කියන්නේ. මට ඔය ඇති. තව දේවල් තියෙනවා මම නිකන් දැනට කිව්වේ. ඒ ඇති හොඳටම. එකක් තිබ්බත් මිනිහෙක් දුවනවනේ. මම පුද්ගලිකව කිව්වොත් ඔය අපේ උකුවෙලසලට හැමෝටම. අපි දැන් මේක කරන්නේ අපි මෙතෙක් අපිව ඔසවාගෙන ආපු සහ අපි විසින් ඔසවාගෙන ආපු ක්ෂේත්‍රයට කරන ගරු කිරීමක් සහ මේක යටි පෙලක් හැදෙන්න ඕන. දැන් අපේ ගුරුවරුත් අපි හැදෙනකන් හිටියා. ඊට පස්සේ තමයි සමුගත්තේ. මොකද ඉනිමගකින් නැගලා යම් තැනකට ඉනිමකට පහින් ගහන සිරිත හොඳ එකක් නෙමෙයි. එහෙනම් ඕනම කෙනෙක්ට ඒ කෙලෙහි ගුණේ තියෙන්න ඕන. මට ඒ කෙලෙහි ගුණේ මේ ක්ෂේත්‍රය වෙනුවෙන් තියෙනවා. මම හැම තැනකම මේ ක්ෂේත්‍රයේ ඉහළට ඔසවලා තියලා කතා කරනවා. මේකේ ඉන්න සමහර කාලා මට බැන්නට ඒ වැදින් ස්වභාවිකයි. ගෙවල් ඇතුළේ රණ්ඩු තියෙන්නේ නේද? ඔන්න ඔය බැනපු දෙන් අපි අපේ ගමන යන්. ඔයාලට යුතුයකමක් තියෙනවා පහළ බාල පරම්පරාවලට මේ කරුණු හරියට කියන්න. ඒකේ හොඳම එක දෙයක් තමයි ඔයාලා මහන්සිලා මේ දවස් ටිකේ කරගන්න දේ. ඇත්තටම පුළුවන්. මේ ගෙවෙන දවස් 30 පුදුම විදිහට ඵලදායී දවස් 30ක්. ඔයාලට ලැබෙන ලාභේ නිතර හිතන්න. මේ දවස් ටිකේ මම මහන්සිලා වැඩ කළොත් මේ වෙනුවෙන් මට කොච්චර දේවල් ලැබෙවිද? හරි? මට සතුටු මම අද මේ පොතේ අවසාන පිටුව මේ මම ඉවර කරන අවසාන පිටුව ඉවර කළා පොත වැහුවේ විෂය විතරක්ම කියලා දීලා නෙවෙයි. ඒ ගැන මට සතුට තියෙනවා. ණය නැහැ. ඔන්න ගත්තු මුදලට ණය නැහැ. හරියට ඉගෙන ගත්තු කෙල්ලෙක් කොල්ලෙක් නම් මං කියන්නේ අමතක වෙලා තියෙන්න පුළුවන් කරුණ ඒක වෙනම දෙයක්. ඉගෙන ගන්න වෙලාවේ ගෞරවයෙන් ඉගෙන ගත්තු එකෙක් හෝ කොල්ලෙක් කෙල්ලෙක් නම් ජීවිතවල සෑහෙන වෙනසක් වෙලා ඇති. පන්තියට ආව දවසේ ආපු ළමයා නෙවෙයි අද ඉඳගෙන ඉන්නේ. ඒ හින්දා ඒ කෙලෙහි ගුණ මතක තියාගන්න. ඒක ඔයාලටයි වාසිය. ඔයාලටමයි යහපත. මම නැවත නැවත කෙලෙහි ගුණ තියෙන මිනිහාටයි කෙලෙහි ගුණ යහපත. අනික් කෙනාට නෙවෙයි. ඔය දරුවන්ට කණ්ඩ බොණ්ඩ දීලා උස්මහත් කරපු අම්මලා තාත්තලා ගැන කෙලෙහි ගුණ තියෙනවා නම් ඔයාලගේ හිතේ ඒකේ දෙමව්පියන්ට වැදගත් වෙන එකක් නෙවෙයි. ඒගොල්ලෝ ඔයාලව අතාරි ඕන්නම්. දරුකමෙන් අතාරින්නේ කවදාරි අතාරිනවනේ ඔයාලා වෙන ගෙදරට යනවනේ. හැබැයි ඒ කෙලෙහි ගුණේ හිතේ තියෙන්න ඕනේ. ඒ දෙයම තමයි මෙතනත් වළංගු. ඉතින් මතක තියාගන්න මම මේ සිලබස් එක ඉවර කළේ නිකන් නෙමේ අසීමිත බැනුම් ගොඩක් අහගෙන. ඒකත් පොඩක් මතක තියාගන්න මම වැඩිපුරම ඊර්ෂ්‍යාවට ලක් වෙච්ච අවුරුද්ද තමයි 2025. මොකද ඔයාලගේ බැච් එකේ ඉන්නේ ලංකාවේ එදා මෙදා තුර බයොලොජි ගුරුවරයෙක් සතු වාර්තා කරපු වැඩිම මේ කවුන්ට් එකක් තිබ්බ බැච් එක 24. ඒ බැච් එකෙන් පසුව ඒ කාලේ වෙනකොට පිස්සු හැදිලා වගේ මට මඩ ගැහුවේ. මතක ඇති. වීඩියෝ දදා බැන්න. කරුණු වැරදි කිව්වා. සිලබස් ඉවර කරන්නේ නැහැ කිව්වා. ප්‍රතිඵල නැහැ කිව්වා. අද වෙනකොට සියල්ලට උත්තර හම්බෙලා තියෙනවා. තවත් බණිනව ඇති. ඕවා නවතින්නේ නැහැ. මං අයිලන්ඩ් ෆෙස්ටිවල් පෙන්නවත් බයිනෝ. උඹ විතරනේ ගියේ. කොහොමද උඹේ පවුල අනිත් අය නැහැනේ කියේ. ඒ වගේ හරි ඊර්ෂ්‍යාකාර ලෝකයක්. ඉතින් ඒ නිසා ඒක ඔළුවේ තියාගෙන හොඳට වැඩ කරන්න මේ මාසයේ උපරිම ප්‍රයෝජනය ගමු අපි. එක වගේ මහන්සි වෙලා වැඩ කරමු. හදාගන්න එම සම වේගයක්. මගේ යාළුවෙක් ඉන්නවා මෙන්න මේ වැඩ කරන මමත් ඒ වගේ උත්සාහවන්ත වෙනවා. මේ පන්තියේ වැඩිම ලකුණු ගන්න ළමයා වැඩ කරනවා නම් යම් වේගයක් මමත් එතෙන්ට කොහොම හරි යනවා. එහෙම හිත හරි දවස් 5ක් 6ක් 10ක් එක දිගට වැඩ කරනවා. ඔයාලටම දැනෙයි ඔයාලා ලොකු තැනකට එනවා කියලා. මම දන්න එකක් තියෙනවා. ඒ තමයි හිත වලින් කරන ගනුදෙනු ඊටා භෞතිකයි. අපි හිතන්නේ භෞතික නැහැ කියලානේ. එහෙම නැහැ. අතිශයින් භෞතිකයි. හොඳට ඇඟට පතර දැනෙනවා. උදාහරණයක් කියන්නම්. ඔයාලට අවංකවම බොරුවට පුතේ කියනවට වඩා අවංකව ඔය දරුවන්ට ආදරේ ගුරුවරයෙක් පුතේ කියන්නේ දැනෙන්නේ නැද්ද? ඒකයි මං කියුවේ ඒවා භෞතිකයි. ඒවා භෞතිකයි.
නැත්තම් සාමාන්‍යයෙන් සිලබස් එකක් ඉවර වෙන දවසේ ඇඬෙන්නේ. සාමාන්‍යයෙන් සිලබස් එකක් ඉවර වෙන දවසේ ඇස් රතු වෙන්නේ නැත්තම්. ඒක වෙන්නේ පන්තියක් ඉවර වෙන දවසේ. සාමාන්‍යයෙන් සිලබස් එක ඉවර වුණාම අම්මෝ මේ කරුමෙන් නිදහස්නේ කියලා හිතින්නේ. හරිද? නමුත් ඉගෙන ගන්න ළමයේගේ හිත නැමිලා ගුරුවරයා කෙරේ ගරුත්වයක් ඇති වෙලා ගුරු ගෞරවයෙන් ඇස් වලට කඳුලක් එනවා නම් ඒක අවංකවම එන එකක්. ඒක නිසා භෞතිකයි. ඒ හින්දා මේ කලාව මේ ක්‍රමය මේ උගන්නන විදිය දැන් මම මෙතෙක් මේ වෙලාව ඉගෙනුවේ මේ වැඩි වේගෙන්ද නෑනේ. ඔය අර මම පන්ති පටන් ගත්ත දවසම මගේම තමයි. ඒ නිසා යම් දවසක ගුරුවරයෙක් හෝ ගුරුවරියක් වෙන්න ඕන නම් මේකෙන් ඕමනා ඕන තරම් කරුණු ගන්න. ළමයින්ව හසුරපු විදිය බලන්න. ළමයි එක්ක ගනුදෙනු කරපු විදිය මතක තියාගන්න. ඒවා පවත්තන්න. ඒක අති සාර්ථක ක්‍රමයක්. කෝට්ටෙන් দমনය නොකළ ආදරයෙන් දරුවන් দমনය කිරීම කියන්නේ අති සාර්ථක ක්‍රමයක්. ඒකයි දාලා යන්න බැරි වෙන්නේ. ඉතින් ඒ හින්දා හොඳට මහන්සිලා මේ සති ටික අපි වැඩ කරමු. ওই පේපර්ස් ටික හොඳට ඉවර කරමු. කිසිම දරුවෙක් හිතන්න එපා මම දැන් ගෙදර ඉඳන් වැඩ කරනවා කියලා. මේක ආදරයට කියන්නේ පිළිගන්න ආර්ථික ප්‍රශ්න ඇතිවෙන නැගවිලා හම්බෙලා කතා කරලා ඒක විසඳ ගන්න. ආර්ථිකය ගැන කියන එකක් නෙමෙයි මේක. ඔයාලා ගැන හිතලා කියන දෙයක්. මේක එච්චරටම අවදානම් අවසන් දවස්වල දරුවෝ තනි වෙනවා කියන්නේ අතිශය අවදානම්. ඔයාලා හිතන්න එපා අද දවස් ඉගෙනගත්තු විෂය විතරක් ඔලුවට ගියා කියලා. නෑ. මේ හම්බෙන අභිප්‍රේරණයයි වැදගත්. ගුරුවරයෙක්ගේ වචනයක් ඇහිලා මම වැඩ කරන්න ඕන කියලා හිතෙන එකයි වැදගත්. ඒ ටෙම්පෝ එක නැති කරගන්න එපා. තේරුණාද? ඒක නැති කරගන්න එපා. ඒක නැතිවීම අතිශය භයානකයි. ළමයෙක් තමන්ගේ ටෙම්පෝ එකට වැඩ කරන්න යන එක භයානකයි. ඔය ටික තමයි දරුවනේ මට කියන්න තියෙන්නේ.